ඔබට පාසලේදී මේ දේවල් උගන්වලා නැහැ. පාසලෙන් ඔබ ඉගෙන ගත්තේ සාධාරණව ක්‍රියා කරන්න, නීතිය පිළිපදින්න, සියලු දෙනාට මිතුරු වන්න, හැමෝගෙම හිත් දිනාගත්ත හොඳ කෙනෙක් වෙන්න කියලා. නමුත් බලවත් අය ඉගෙන ගන්නේ වෙනත් දෙයක්. පාලනය, මනෝවිද්‍යාත්මක පීඩනය සහ පරාජය කිරීම. මේ විශ්වය පාලනය කරන නායකයින් බිලියනපතිවරුන්, ඒකාධිපතිවරුන් සහ බලවතුන් විසින් අනුගමනය කරන ඇමරිකානු ගත්කතුවරයෙක් වුණු රොබර්ට් ග්‍රීන් විසින් රචනා කරන ලද The 48 Laws of Power කියන පොතේ තියෙන බලය සම්බන්ධ නීති 48න් දරුණුම නීති 10 ගැන අපි අද ටිකක් නිදහසේ කතා කරමු. අංක 1. ඔබට උඩින් සිටින අයට වඩා දක්ෂයෙකු බව පෙන්වන්න යන්න එපා. ඔබට උඩින් සිටින අය වඩාත් දක්ෂයයි ඔවුන්ට හැඟෙන්නට හරින්න. ඔවුන්ට ඔබ වඩා බුද්ධිමත් බවක් දැනුනොත් ඔවුන් ඔබව තලා පෙලා දැමීමට කටයුතු කරනවා. අනවශ්‍ය ලෙස තරඟකරුවන් සාදා ගැනීම ජයග්‍රහණයට බාධාවක් විය හැකියි. නමුත් ඔබ ඔවුන්ට වඩා කුඩා බවක් දැනුනොත් ඔවුන් ඔබව ආරක්ෂා කරගන්නවා. මිනිසුන් කැමති තමා වටා තමාට වඩා කුඩා පිරිසක් තබාගෙන තමා බලවන්තයෙකු බව පිටතට පෙන්වීමට. ඉතිහාසයේ පුරා මේ නීතියේ උදාහරණ තිබෙනවා. රාජකීය අධිකාරීන්ගෙන් පටන්ගෙන කාර්යාලවල දක්නට ලැබෙන තරඟකරුවන් දක්වා. බලය කියන්නේ ඔබ කොතරම් හොඳද කියන එක නෙවෙයි. පුද්ගලයන් සමග ඔබ ඇති කරගන්නා ගැටුම් කෙතරම් ආරක්ෂිතද යන්නයි. නීති අංක 2. ඔබේ අභිප්‍රායන් හොඳින් සඟවන්න. බලවතුන් නිහඬව ගමන් කරයි. ඔබ ඔබේ අරමුණු ඉක්මනින් පෙන්වන්නේ නම් අන් අයට ඒවාට පහර දීමට හැකියි. ඔබේ සැලසුම් හිතවත් බව, කුතුහලය හෝ කල්පනාකාරී අවුලක් යට සඟවන්න. කිසි විටකත් ඔබේ සැබෑ අරමුණ ඔවුන්ට පෙන්වන්න එපා. ඒ වෙනුවට ඔබ ව්‍යාජ අරමුණක් ප්‍රතිස්ථාපනය කර එය ඔවුන්ට පෙන්වන්න. ඔවුන් එය ඔබේ සැබෑ අරමුණයයි සිතා කටයුතු කරන විට ඔබ රහසේම ඔබේ සැබෑ අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න. නීති අංක 3. අවශ්‍යතාවයට වඩා කිසි විටකත් කතා නොකරන්න. ඔබ කතා කරන තරමට මිනිසුන්ට ඔබව වැඩියෙන් කියවිය හැකියි. ඔබ වැඩියෙන් කතා කරන තරමට ඔබේ අරමුණු, ඔබේ ජීවිතය, ඔබ බියක් දක්වන දේවල්, ඔබේ දුර්වලතාවයන්, ඔබේ ඇදහීම් ගැන ඔබට නොදැනීම ඔබ මිනිසුන්ට ඉඟි ලබා දෙනවා. නිහඬතාවය මිනිස් මනස කම්පනය කරනවා. ඔවුන් ඔබ ගැන සිතන දේ ඔබව පාලනය කරනවා. නිහඬතාවය පාලනය කරන්න. එවිට ඔබට පිටියේ පාලනය නතු කර ගැනීමට හැකියි. නීති අංක 4. ඔබේ විරුද්ධවාදියා සම්පූර්ණයෙන්ම පරාජය කරන්න. විරුද්ධවාදියා අර්ධ වශයෙන් පරාජය කිරීමෙන් නිසකවම ආවේනික ප්‍රතිප්‍රහාරයක් ලැබෙනවා. ඔබ කවුරුන් හෝ පරාජය කරන විට එය සම්පූර්ණයෙන්ම කරන්න. නිර්දයව නොවේ, නමුත් පැහැදිලි අවසානයක් තිබිය යුතුයි. බලය කරුණාවට වඩා ශක්තියට ගෞරව දක්වනවා. නීති අංක 5. ඔබේ කීර්තිය ජීවිතයටත් වඩා ආරක්ෂා කරන්න. ඔබේ කීර්තිය ඔබගේ ප්‍රධානතම අවිගබඩාවයි. එය එකම මොහොතක ඔබව එවරස්ට් කන්ද මුදුනටත් මරියානා අගාධයේ පතුලටත් ගෙන යන්නට සමත් වනවා. එය ගොඩනගන්නට විශාල කාලයක් අවශ්‍ය වනවා. නමුත් එය විනාශ වීමට තත්පර ගාණක් වුණත් ප්‍රමාණවත්. බොහෝ විට මේ අන්තර්ජාල යුගයේ බාහිර පෙනුමම ඔබගේ කීර්තියෙන් වැඩි පංගුවක් නියෝජනය කරනවා. නීති අංක 6. අවධානය දිනාගන්න. බලය පෙනුම තුළ සඟවා තිබෙනවා. ඔබ නොපෙනුනොත් මිනිසුන්ට ඔබව අමතක වෙනවා. ධෛර්යවන්තව අමතක නොවන ලෙස පෙනී සිටින්න. අවස්ථා තිබෙනවා නම් තරඟ කරන්න. සමාජය තුළ අවධානය දිනා ගැනීමට හොඳ හෝ නරක ආකාරයෙන් ක්‍රම කීපයක් තිබෙනවා. නමුත් බලය ලබා ගැනීම සඳහා හොඳ ආකාරයෙන් අවධානය ලබා ගැනීමම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. සමාජයක් තුළ බලය යනු ඔබ ගැන දන්නා පුද්ගලයන් කී දෙනෙක් සිටිනවාද යන්නයි. වැඩි පුද්ගලයන් පිරිසක් ඔබ ගැන දන්නවා නම් ඒ සමාජය තුළ හොඳින් හෝ නරකින් ඔබට බලයක් හිමි වී තිබෙනවා. විශේෂයෙන්ම මෙය මතකයේ තබා ගන්න. අවධානය දිනා ගන්නවා මිස එය අයදින්න යන්න එපා. නීති අංක 7. අනෙකාගේ වැඩ භාවිතා කරමින් ගෞරවය ඔබ ලබා ගන්න.
මෙය අමානුෂික අමුතු ප්‍රකාශයක් වගේ ඔබට දැනෙන්න පුළුවන්. නමුත් ඉතිහාසයේ විශිෂ්ට පුද්ගලයන් මෙය භාවිතා කර තිබෙනවා. ඔවුන් රාජ්‍ය සමාගම් සහ බලය ගොඩනගා ඇත්තේ තමන්ව වැඩ කිරීමෙන් නොවේ. අනෙකුන්ගේ කුසලතාවයන් සහ දක්ෂතාවයන් පාලනය කිරීම මගින්. උදාහරණයක් විදියට ඔබ ඇපල් සමාගම ගැන කල්පනා කරලා බලන්න. ඔවුන්ගේ නිෂ්පාදනවල උපකොටස් සියල්ලම ඔවුන් නිපදවන්නේ නැහැ. ඔවුන් සිදු කරන්නේ සියල්ල එකලස් කර දක්ෂ කළමනාකරණයක් සහ වෙළඳ ප්‍රචාරණයක් භාවිතා කිරීම පමණයි. එයින් ඔවුන් විශාල සන්නාමයක් සහ ලාභයක් උපයා ගන්නවා. සරලවම කියනවා නම් ඔබ වැඩ කරන මනස බවට පත්වන්න. වෙහෙස වී වැඩ කරන අත් දෙක වෙන්න එපා. නීති අංක 8 මිනිසුන්ට ඔබ මත පදනම් වී කටයුතු කරන්නට සලස්වන්න. ඔවුන්ට ඔබ නොමැතිව ජීවත් වීමට හැකි නම් ඔවුන් අනිවාර්යයෙන්ම එය කරනවා. ඒ නිසා ඔබ අමතරව මූල්‍ය දැනුම හෝ බලය සපයන්න. ඔබ නොමැතිව එම කාර්ය ඔවුන්ට කරගැනීමට නොහැකි බව හැඟවෙන්නට හරින්න. ඔබ නොමැතිවීමෙන් ඔවුන්ට අහිමි වෙන දෙය සඳහා අගයක් සපයන්න. එය ඔවුන්ට නිතිපතා හැඟෙන්නට හරින්න. අවස්ථානුකූලව පසුබැසීම දක්ෂ ලෙස තෝරාගන්න. ඔබ දුර්වල විට අවස්ථානුකූල පසුබැසීම බියවීමක් නොවේ. නමුත් එය ගණනයකින් ඔබට නැගී සිටීම සඳහා නිශ්චිත කාලයක් සපයනවා. ජයග්‍රහණය ඔවුන් ලබාගත් බව ඔවුන්ට සිතන්නට හරින්න. නියම අවස්ථාව පැමිණි පසු ඔබ ශක්තිමත්ව පහර දෙන්න. එවිට බලය ඔබ වෙත මාරුවනු ඇති. නීති අංක 10 අවිනිශ්චිතතාවය පවත්වාගෙන යන්න. අඳුරු රහස්‍යමය භාවයක් ගොඩනගන්න. ආදරය, බිය, ගෞරවය ඒවා ඉපදෙන්නේ රහස්‍යමය භාවයක් තුලයි. ඔබ කිසිවෙකුගේ අනුමානයට ලක් නොවන විට ඔවුන් සෑම විටම ඔබ පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඔවුන්ට ඔබව කියවා ගැනීමට අපහසු වූ විට රහස්‍යමය භාවය ගොඩනගෙනවා. එවිට ඔවුන් තුල ඔබ කෙරෙහි ගෞරවය, ආදරය හෝ බිය උපදිනවා. එයම බලය උපදවනවා. ඔබ ඊටමත් ඉක්මනින්ම හෝ ලෙහෙසියෙන්ම ඔවුන්ට අනාවරණය වුවහොත් ඔබගේ රහස්‍යමය භාවය නැති වී ඔබට බලය අහිමි වෙනවා. මේ නීති මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් නොවේ. ඒවා බලය ක්‍රියා කරන විද්‍යාව සහ එහි ක්‍රමවේදයන් විස්තර කරනවා. ඔබ ඒවා නියම වශයෙන් භාවිතා කළහොත් ඔබ ලෝකය පාලනය කරනවා. නමුත් ඔබ මේවා නොදන්නවා නම් ඒවා ඔබව පාලනය කරනවා. බොහෝ දෙනා තම ජීවිතය පුරා පාලනයක් යටතේ ජීවත් වෙනවා. නමුත් බලවතුන් ඔවුන් පාලනය තේරුම් ගන්න සහ ඉගෙන ගන්න ආසයි. බලය කියන්නේ සිරුරේ බලයම නොවේ. එය මනුෂ්‍ය ස්වභාවය තේරුම්ගෙන මනස ශක්තිමත් කර ගැනීමයි. ඒ නිසා බලය ඉගෙන ගන්න, එයට ගෞරව කරන්න, ඒත් මතක තබා ගන්න. ඔබ මුහුණ දෙන සෑම අවස්ථාවකම ඇතම් කෙනෙක් මෙම ක්‍රීඩාව පාලනය කරමින් සිටිනවා. ඔබට තිබෙන්නේ එක් විකල්පයක් පමණයි. ඔබ ක්‍රීඩාව පාලනය කරන්න බවට පත්වන්න. නැතහොත් ඒ පුවරුවේ තවත් ඉත්තෙක් බවට ඔබ අනිවාර්යයෙන්ම පත්වෙනවා. ඉතින් අපි ෆෝල්ඩ් 9 අපි අරගෙන එන්නේ අතීතයේ අමරණීය මනෝවිද්‍යාත්මක දැනුම වර්තමානයේ භාවිතයන් සඳහා ලෙහෙසියෙන්ම උකහාගත හැකි ආකාරයන්. මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයට වැදගත් වෙයි. ඔයා දැනගන්න තවත් කැමති දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාට good luck.